මේ වීඩියෝ එකෙන් අරන් ආවේ කොහොමද වීඩියෝ එක බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරගන්නේ කියලා. මේ තාක්ෂණය මූවි වල සහ ස්ටුඩියෝ වල පාවිච්චි වෙනවා. ඒ වෙනුවට අපි පාවිච්චි කරනවා මෙන්න මේ වගේ ග්‍රීන් ස්ක්‍රීන් එකක්. ග්‍රීන් ස්ක්‍රීන් එක වෙනුවට බ්ලූ ස්ක්‍රීන් එකක් උනත් පාවිච්චි කර හැකියි. මොකද තනි කලර් එකක් තියෙනකොට අපිට එකපාරම බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරගන්න ලේසියි. අපිට කැමති නම් මෙතෙන්ට ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි ඇඩ් කරගත්ත හැකි බෑග්ග්‍රවුන්ඩ් එක වෙනුවට. ඒ වගේම මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරන්න පාවිච්චි කරන්නේ ස්ප්‍රින් වීඩියෝ එඩිටර් එක. එතකොට මේක මොබයිල් ඇප් එකක්. ඒ වගේම අනිත් ඇප් වලට සාපේක්ෂව මේක ප්‍රී දෙන සාමාන්‍ය හොඳ තත්ත්වයේ තියෙන ඇප් එකක්. ඉතින් අපි බලමු කොහොමද ඒ ඇප් එක යූස් කරලා මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරගන්නේ කියලා. මුලින්ම ඔයා Play Store එකට ගිහින් ස්ප්‍රින් කියන වීඩියෝ එඩිටර් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. එතන සර්ච් බාර් එකේ ස්ප්‍රින් කියලා ගහන්න. දැන් ඔයා මෙතනින් මෙන්න මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. මගේ ඔය කලින් ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා ඕපන් කියලා වැටෙනවා. ඇප් එකට ගියාට පස්සේ මෙතන උඩ තියෙනවා ක්‍රියේට් නිව් කියලා. එතන ටච් කරන්න. ඊට පස්සේ ඔයා මෙතනින් එඩිට් කරන වීඩියෝ එක සිලෙක්ට් කරගන්න. මෙතන පල්ලෙහා තියෙන ඕවර්ලේ කියන තැනින් තමයි වීඩියෝ එක හදන්න මේ උඩ දාගත්ත වීඩියෝ එක දාගන්න ඕනේ. ඒකෙන් දැම්මහම පොඩි එරර් එකක් එනවා ෆෝන් එකේ ස්පීඩ් එක එහෙම මදි හින්දා වෙන්න ඇති සමහර විට. ඉතින් මෙන්න මෙහෙම එරර් එකක් එනවා. ඔන්නම ඒ නිසා අපි එතනින් දාන්න නැතුව වෙන විදිහකට තමයි වීඩියෝ එක දාගන්න යන්නේ. අපි මේ දාගත්ත වීඩියෝ එක ටච් කරනවා. ඊට පස්සේ මෙතන පල්ලෙහෙන් තෝරගන්නවා add as layer කියන තැනට ඒක ටච් කරනවා. එතකොට මේ උඩ වීඩියෝ එකේ කොපියක් පල්ලෙහාට වැටෙනවා. ඊට පස්සේ අපි මේ වීඩියෝ එකේ සයිස් එකට මේක ඇඩ්ජස්ට් කරගන්නවා. හරි ඊට පස්සේ දැන් අර උඩ දාපු වීඩියෝ එක ඩිලීට් කරලා දානවා. හරි දැන් එතකොට උඩ කිසිම වීඩියෝ එකක් නැහැ. එතෙන්ට අපි බෑග්ග්‍රවුන්ඩ් එකට වීඩියෝ එකක් හරි ඉමේජ් එකක් හරි දාගන්නවා. අපි ඉමේජ් එකක් දාගමු මෙන්න මේ වගේ. හරි ඉමේජ් එකක් දාගත්තා. ඒක අපි අර වීඩියෝ එකේ සයිස් එකට අපි ග්‍රීන් ස්ක්‍රීන් එකේ වීඩියෝ කරගත්ත වීඩියෝ එකේ සයිස් එකට ඇඩ්ජස්ට් කරගන්නවා. හරි අපි ඒක ඇඩ්ජස්ට් කරගත්තා. ඊට පස්සේ පල්ලෙහා ග්‍රීන් ස්ක්‍රීන් එකේ රෙකෝඩ් කරපු වීඩියෝ එක උඩ ටච් කරා. ඊට පස්සේ පල්ලෙහාින් ක්‍රෝමා කී කියන එක තෝරගන්න ඕනේ. ක්‍රෝමා කී එකට ගියා. ඊට පස්සේ මේ ටික් එක ඔන් කරන්න. ඊට පස්සේ මෙතන ටික් එක වැටිලා තියෙනවා ඒක ඔෆ් කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ
ගානට මැකින් නැති බෑග්ග්‍රවුන්ඩ් එක විතරක් රිමූව් වෙන විදිහට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. හරි. අන්න අපි මෙහෙම ඇඩ්ජස්ට් කරගත්තා. ඊට පස්සේ අපි මේ ටික් එක දාලා බලනවා හරියට සිලෙක්ට් වෙලාද කියලා. ඊට පස්සේ ආයෙ ඕෆ් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්නවා. හරි අපි බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගත්තා. අපි බලමු ප්ලේ කරලා. දැන් ඔයා YouTube channel එක හරියට ඇඩ්ජස්ට් වෙලා නැහැ. ඊට පස්සේ අපි ආයේ යනවා ක්‍රෝමා කී වලට. ඉතින් නැවත පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්නවා. ක්‍රෝමා කී එක හදාගත්තට පස්සේ පහළ ටැබ් එකේ ඇඩ්ජස්ට්මන්ට් වලට යන්න ඕනි. ඒකෙන් ඔයාගේ කලර් එකයි brightness shadow ඒ ටික හදාගන්න. වීඩියෝ එකට මැච් වෙන්න. දැන් වීඩියෝ එක හදලා ඉවරයි. ඔයාලට කරන් තියෙන්නේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න. ඒකට උඩ දකුණු කෙළවරේ උඩ තියෙන ඩවුන්ලෝඩ් බටන් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ 720 උපරිම දාන්න. ක්වොලිටි එක හයි දෙන්න. ඊට පස්සේ save as video දෙන්න. ඊට පස්සේ ගැලරි එකට වීඩියෝ එක සේව් වෙනවා. පොඩි ටයිම් එකක් යනවා වීඩියෝ එක හැදෙන්න. ඊට පස්සේ ගැලරියේ සේව් වෙනවා. අපි බලමු එහෙනම් මේ සේව් වුණ වීඩියෝ එක කොහොමද කියලා. ඔන්න අලුත් වීඩියෝ එකක් ඔයාලට අරන් ආවා. මේ තමයි YouTube Master Academy playlist එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ playlist එකෙන් ඔයාලට ගේන්නේ YouTube create කරන තැන ඉඳන් earn කරන තැන දක්වා channel එකක් වැඩි දියුණු කරන්න කොහොමද කියලා. ඉතින් අපි බලමු. ඔන්න අපි අද කතා කරා Spring video edit එක හරහා කොහොමද වීඩියෝ එක background එක change කරගන්න කියලා. ඉතින් වීඩියෝ එක හොඳ නම් subscribe කරලා ඔයාලගේ අදහසත් පහලින් comment කරගෙන යන්න.